බලන්න රසයිද කියලා. මෙච්චර සීන් දාලා දිය වැඩිය හදන්න තදන්නේ. පුතා මෙහෙම බොන්නේ නැහැ. කො අයින් වෙන්න. මගේ පුතාගේ තේක මම්ම හදන්නම්. අසජිනි මේ කෑමවල කිසිම රහක් නැහැනේ. මොකද්ද අප්පා? ඔත්තේ සුදේ විතරයි. හරියට කැම් ටිකක්වත් හදාගන්න බෑනේ. අනේ මන්ද. පුතා කොහොම ඉන්නකො මං හද පරිප්පු එකක් ඇති. ගෙනත් දෙන්නම්. අයින් වෙන්න. මගේ පුතාගේ වැඩ මම කරගන්නම්. ඔයා අද ඊයේ ආවට මගේ පුතා ඉපදුණු දවසේ ඉඳලා මම තමයි යාගේ හැමදේම කරේ. ඉස්සරහටත් මේ ගෙදර වැඩ සිද්ධ වෙන්නේ මට ඕන විදියට. සහන් අනේ අපි වෙන ගෙදරක පදිංචියට යමුකෝ. අවුසර පිස්සුද? වෙන ගෙදරක පදිංචියට යන්න. උඹේ ගමන හදන්නේ මගේ පුතාව මගෙන් ඈත් කරන්නද? උඹට ඕන දේවල් නම් වෙන්නේ නෑ. මගේ පුතා. හැමලෙම මගේ පුතා. මේ මගේ මිනිහා. වෙනවද ඔක්කොම මගේ අම්මට කට ගහගෙන? කසාද බැඳලා ගෑණි විදියට තමයි. බරන මෙන් පළයෙන් යන්න. අම්මයා. මානසිකව වාචිකව ශාරීරිකව සිදු කරන ගෘහස්ත ප්‍රචණ්ඩත්වය නවත්වමු.